සනසන මනදොල පිනවන සිටිමල් හැඟුම් ඔපියන යාමේ මල් 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 සෑම තැන විසිරේවි ආල හැඟුම් සිත් පුතුරාවි මල් සුවඳින් ලොව මැනවේවි. You got me up and I keep bleeding, I keep bleeding love. I keep bleeding, I keep bleeding love. Hey guys, welcome back to my YouTube channel. It's been so long. Finally I got some time to edit this video. So sorry for that. මට ගොඩාක් මිස් කරා මගේ YouTube channel එක. ඒත් මට තිබ්බ busy schedule එක අලුත් plans එක මට totally මේක කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න මට දැන් එකට time හම්බුණා. මම ඒ නිසා හිතුවා මගේ videos ටික upload කරන්න ඕනේ කියලා. අපි badge trip එක යන්න හන්තානේ decide කරලා තිබ්බේ. උනාට අපිට හරියට properly හන්තානේ යන්න බැරි වුණා. අපි එක අවුරුද්දක badge trip එක යන්න ඉඳලා ඒත් අපි හෙට යනවා නම් අද අපේ trip එක cancel වුණා. ඉතින් ඊට පස්සේ අපිට අපි ඒක ගොඩක් secretly plan කරලා අපේ රෙපා අපේ boysලා ටික ඊට පස්සේ අපි කොහොම හරිම දවසක් දාගෙන අපි හන්තානේ ගියා. ඉතින් ගොඩක් අය දන්නවනේ government universities යන අය කොහොමත් හන්තානේ second year එකේ අනිවාර්යයෙන්ම යනවා. private universities අයත් කොහොමත් යනවා හන්තානේ. අර university යන්නේ ගිහිල්ලා හන්තානේ යන්න බැරි වුණොත් වැඩක් නැහැ කියලා තියෙනවනේ. කොහොම හරි අපිට second year එක කරගන්න බැරි වුණා. අපි වෙන trip එකක් ගියා. third year එකෙත් එහෙම. අන්තිමට මේ අපි හන්තානේ යන්නේ final year එකේ. ඒත් කොහොම හරිම අපිට ඕනා මේ හන්තානේ නගින්න. හැබැයි අර යුනිවර්සිටි එක පේරාදෙණියේ කැම්පස් එක ඇතුලෙන් හන්තානේ ඒක අපිට කරන්න බැරි වුණා. ඊට පස්සේ අපි ඩිසයිඩ් කරා තව ගොඩාක් යන්න පැති තියෙනවා. ඊට පස්සේ අපිට travel guide කෙනෙක් හම්බුණා. එයාත් එක්ක අපි ගියේ සඳගිරිසෑය පැත්තෙන්. ඒ පැත්තෙන් නැගලා තවත් සයිඩ් එකකින් තමයි බැස්සේ. කොහොම කරත් අපි කොහොම හරි අන්තිමට හන්තානට ගියා. අපේ බැජ් එකේත් අපේ ඩිපාර්ට්මන්ට් ඔක්කොටම යන්න බැරි වුණා. අපේ ඩිපාර්ට්මන්ට් එක අපි සෙට් එක විතරයි හන්තානේ මේ ට්‍රිප් එක ගියේ. ඉතින් අපි හන්තානේ නැග්ගේ සඳගිරිසෑය පැත්තෙන් කිව්වනේ. ඒ පැත්තෙන් නැගලා තව අමාය හිල්ස් පැත්තෙන් තමයි අපි බැස්සේ. අර normal හන්තානේ යන route එකට වඩා ටිකක් අමාරුයි. ටිකක් නෙමෙයි ගොඩක් අමාරුයි. ඒ කියන්නේ හරියට පාරක් හැදිලා නැහැ. අර ගස් අස්සෙන් ගොඩාක් යන්න ඕනේ. ඒ කියන්නේ බිම බලාගෙන යන්න ඕනේ. හැමතැනම තනින් තන හෙල වගේ තියෙනවා. ඉතින් හරිම පරිස්සමෙන් අපි කට්ටිය මේ වලට පේනවා ඇති. ඒ කියන්නේ පාර පේන්නේ නැහැ හරියට. ඒ කියන්නේ බිම බලාගෙන යන්න ඕනේ. නැත්තම් අර තන තන වලවල් වගේ තියෙනවා. ඉතින් හැබැයි මාරම ෂෝක් එක්ස්පීරියන්ස් එකක් තමයි හම්බුනේ. අපි ඉතින් පාර හොයාගෙන පාර හදාගෙන කට්ටියත් එක්ක එකමුතුව උඩටම ගියා. මේ පැත්තෙන් කන්ද නගිනකොට අපිට තනින් තන ගොඩාක් view points වගේ තියෙනවා. ඒ හැම තැනක්ම ලස්සනයි. ඉතින් අපිට හිතා ගන්න බෑ අපි උඩටම ආවද කියලා. ඒ විදිහටම අර නගින්න බහින්න තැන් ගොඩාක් තිබ්බා. මෙතන බලනකොට මෙතන මාරම ලස්සනයි. මේ ඉන්නේ අපේ බැච්මේට්ස්ලා ටික පොලිමට. ඉතින් ওই විදිහට තමයි අපි මෙතන අන්තිම ගල උඩට ආවේ. ඊට පස්සේ අපි එතනට ඇවිල්ලා වීව් එක දිහා බලාගෙන කට්ටියත් එක්ක කතා කර ඉඳලා අපි මෙතන ඉඳන්ම ලන්ච් ගත්තා. අපි ලන්ච් අරගෙන ආවේ පල්ලෙහෙන් එනකොට. ඉතින් අපි වීව් එක එන්ජොයි කරලා අපි කන්ද බහින්න පටන් ගත්තා. මොකද අපි ආයි ගාල්ලට යන්නත් ඕනේ. ඒ නිසා ඇත්තටම අපි මේ බැස්ස පැත්ත නම් හිතර තරම් ලේසි වුණේ නැහැ. ඒක මානම කැලයක් මැද්දෙන් යන පාරක්. ඉතින් අපි පාර හොයාගෙන එහෙම තමයි ආවේ. කට්ටිය සපෝට් කරගෙන. ටිකක් අමාරුයි මේ පාර. ඉතින් හැබැයි ඔයාලා හරියට කවුරු හරි ගයිඩ් කෙනෙක් එක්ක යනවා නම්
හොයලා බලලා හරියට බලලා මේ පැත්තෙන් යන්න නැත්නම් නම් ටිකක් අමාරුයි පාර හොයාගන්නත් ඕනේ තනින් තනින් අර හරියට පාර නැහැ ඒතකොට අපි හොයාගෙන යන්න ඕනේ ඉතින් ওই විදිහට තමයි අපි අපේ බැච් ට්‍රිප් එක ඉවර කරේ ඉතින් ඕක තමයි අපි අන්තිමටම ගිහපු ලොකු බැච් ට්‍රිප් එක ඉතින් ඔයාලගේ යුනිවර්සිටි එකේ හන්තාන් ට්‍රිප් එක කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න thank you for watching